යුවරාජවි මවුරැජිනයි එකම දිනයක ප්‍රශ්න කරන්න තැන් දෙකකට ආවා. සින්සිංගාල ඒගොල්ලෝ ආවා. ඩින්ඩින්ගාල කට උත්තරේ දුන්නා. සින්සිංගාල ගෙදර ගියා. තේ එකක් බිව්වා, ලන්ච් එක ගත්තා, නැප් එකක් දැම්මා, රැට නිවුස් එකේ බැලුවා. ඒ විදිහට තමයි ෆයිල් එකේ තිබුණු ෆයිල් වලින් එකක කතාවස්තුව අවසන් වුණේ. අපිව බලන්න කොළඹට ආපු ඔයාලා පරිස්සමට ගෙදර යන්න ඇතැයි විශ්වාස කරනවා. ප්‍රශ්නයක් උනේ නෑනේ මැඩම් නේද? I don't know කියලා උත්තර දුන්නා. කෙලින්ම ක්ලෝස් කළා. හරිම ලේසියි. ඊට පස්සේ කියනවා නම් ටිකක් කල්ැතුව කියන්න නේද? අපිට පිරවෙර සේනාව කොළඹට ගෙන්න ගන්න තියෙනවා. ඒකට ටයිම් එකක් ඕනේ. සති දෙකක්වත් ඇතිද? ඕන වෙලාවක එන ලෑස්ති ටිකක් කල් වෙලා ඇතුව කියන්න ඕනේ නේද? මල්ලිලා ලෑස්ති කරන්න ඕන, බස් බුක් කරන්න ඕන, ඒගොල්ලන්ට ලන්ච් එක ඕඩර් කරන්න ඕන. යනකොට අතරමඟදී ඩිනර් එක ලෑස්ති කරන්න ඕන. කොහොමෙන් හරි ඩිකියේ සහෝදරයාගේ ෆයිල් එකක් අප්පච්චිගේ 20යි 29 පොදු අපේක්ෂිකාව හැදුවද කියලා හිතනවා නේද? බොඩි ලැන්ග්වේජ් එක දිහා බලනකොට හිතුවේ අත වනන විදිය, hina වෙන විදිය, නාට්‍ය හා රංග කලාව පාඨමාලාවක් කරලා ආවද වගේ පොඩි ගතියකුත් බොඩි ලැන්ග්වේජ් එකෙන් දැනෙනවා. ඒ ලංකාවේ පවුල් ලක්ෂ 62යි. ඒ 62ත් හරි අර මේ පවුල් දෙකත් හරි. එකක් රාජපක්ෂ, එකක් රමුක්වැල්ල. ඕගොල්ලොත් මේ පවුල් දෙකත් එක මොකක් හරි සම්බන්ධයක් තියලා අය නම් ඥාතින් නම් යාළුවෝ නම් දුරින් නැහැ නම් පරිස්සමෙන් රැට ඇවිල්ලා හෝන් එකක් ගහන්න පුළුවන්. පාට නිල් පාට කලර් එකක් වෙන්න පුළුවන්. පරිස්සමට හිටියොත් හොඳයි. ඒක හදිස්සියකට කියලා හදාගෙන පොඩි බඩි පැක් එකක් ලෑස්ති කරලා තියාගත්තට කමකුත් නැහැ. සරමත් ටී-ෂර්ට් එකක්, ෂෝටක්, දත් බුරුසුවක්, දත් බෙහෙත් ටිකක් ලෑස්ති කරලා තියාගත්තට පාඩුවක් නැහැ. කලබලයට අමතක වෙන්න පුළුවන්.